සසර කතරේ නිවන සොයන විරාගී අවන අපේ හාමුදුරුවනේ. හරි ඔන්න ඉතින් අපි එළෙනවා මහමෙවුනා භාවනාසුව නුවරඑළිය ඉහළ පාරේ තමයි පිහිටලා තියෙන්නේ. මෙතන උඩ අපි මේ පැත්තට යන්න තමයි ආවේ. ඉතින් මම අද මෙතන එන්න විශේෂයෙන්ම කල්පනා කරේ මේ පහුගිය දවස්වල රටේ ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වය කියන්නේ මිනිස්සු බොහෝ පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා මෙතන. පහුගිය දවස්වල වෙච්ච ස්වභාවික ආපදා හේතුවෙන්. ඉතින් ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙච්ච දවසේ ඉඳලා අද දක්වාම මේ නුවරඑළිය මහමෙවුනා භාවනා අසුපේ පින්වත් ස්වාමින් වහන්සේලාත් ඒ වගේම මහමෙවුනා භාවනා අසුප සංචිතේ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම එකට එක්කාසු වෙලා ඔවුන්ගේ දුක සැප බෙදා හදා ගන්න ගිය ගමන් බොහොමයක් තියෙනවා. ඉතින් ඒ අතරින් කතා කරොත් එහෙම වලපනේ කොත්මලේ වැලිමඩ ඒ ආදී ප්‍රදේශවල ඒ අවතන් වෙලා ඉන්න මිනිසුන්ගේ දුක සැප හොයා බලන්න පින්වත් ස්වාමීන් වහන්සේලා අද වෙනකුත් කටයුතු කරමින් ඉන්නවා. මේ වෙනකොටත් එතන යම් කටයුත්තක් සූදානමින් තියෙනවා, සූදානම් කරමින් පවතිනවා. ඉතින් අපි මේ කටයුත්ත මොන වගේද කියලා බලන්න තමයි අපි එතනට යන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු එතන මොන වගේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම සිහිපත් කරන්න කැමතියි මහමෙවුනා භාවනා අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් කරනකොට සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි. අලුදෙණියේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේත් ඒ වගේම නුවරඑළිය මහමෙවුනා භාවනා අසුපේ අනුශාසක පින්වත් ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි. පොල්ගහවෙල ආනන්ද රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන මේ වෙනකොට මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඉතින් ඒත් එක්කම ගාල්ල මාළඹේ කඩුවෙල ආදී බොහොමයක් මහමෙවුනා අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා මේ වෙනකම්ම මේකට උදව් උපකාර කරමින් තියෙනවා. ඉතින් බණ්ඩාරවෙල පින්වත් ස්වාමීන් වහන්සේලාත් මේකට උපකාර කරමින් ඉන්නවා. ඉතින් මෙතනදී පින්වත් ස්වාමීන් වහන්සේලා කල්පනා කරන විදිය සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවට වඩා ගොඩක් එහා ගිය එකක්. මම එහෙම සඳහන් කළේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට කල්පනා කරමින් පවතිනවා මිනිසුන්ගේ අඩුපාඩු. ඒ කියන්නේ ඒ අයගේ ආහාර පාන ද්‍රව්‍ය මොන වගේද සපයන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අයත් එක්ක ඉන්න පාසල් දරුවෝ ඉන්නවා. ඒ පාසල් දරුවෝ වෙනුවෙන් මොන විදිහටද ඒ අයට උපකාර කරන්න පුළුවන් වෙන්නේ ආදී කටයුතු පුළුල් පරාසයක් තුල කල්පනා කරමින් ඉන්නවා. ඉතින් ඒකට හරියන විදිහේ ක්‍රියාවලියක් තමයි අද මෙතන මහමෙවුනා භාවනා අසුප නුවරඑළියේදී සිදු කරමින් පවතින්නේ. අපි උඩහට ගිහිල්ලා ඒ ගැන චුට්ටක් හොයලා බලමු. යමු උඩට. ඔන්න අසුපුව ඇතුළට ආවම මේ වගේ තමයි බෙදා හරින්න තියෙන භාණ්ඩ සූදානම් කරලා තියෙන්නේ. සම්පූර්ණ කාමර කීපයකම මේ වගේ අවශ්‍ය කරන උපකරණ ආදී දේවල් ඒ අසරණ භාවයට පත් වෙච්ච අයගේ ආධාර සඳහා ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් එතකොට තව විශේෂ කාරණාවක් තියෙනවා. දැන් මෙතනදී මම අර කිව්වනේ මේ ස්වාමීන් වහන්සේලා කොහොම පුළුල් පරාසයක ඉඳලා කටයුතු කරන්න කියලා. එතකොට මේ මුලින්ම ස්වාමීන් වහන්සේලා කල්පනා කරේ මේ නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශ සාමාන්‍යයෙන් කාලගුණික සහ දේශගුණික වශයෙන් කතා කරාම හැම කෙනෙක්ම දන්නවා සීතල පරිසරයක් තමයි මේ අවට තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට මුලින්ම සිහියට ආවේ මේ මිනිස්සු කොහොමද සීතලේ ඉන්නේ කියන එක. ඇත්තටම අපිට සීතලේ ඉන්න අමාරු වෙන්නේ මෙහි. අපිට මෙහෙදී මොකද නිවාසයේ අහිමි වෙච්ච මිනිසුන්ට ගෙදර තිබිච්ච බ්ලැන්කට් එක කොට්ටේ පැදුර ඒ වගේ දේවල් අහිමි වුණා. මුලින්ම ස්වාමීන් වහන්සේලා කරේ මෙතනදී ඒ අයට අවශ්‍ය කරන ඒ බ්ලැන්කට් ආදී මේ වගේ බ්ලැන්කට් විශාල ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මිනිස්සු දිසා ගිහිල්ලා දීලා ආවා. ඒ වගේම තවත් රෙදි පාර්සලයක් සූදානම් කරලා තිබුණා. ඒකේ ජැකට් එකක් ආදී සීතලෙන් ආරක්ෂා වෙන්න ඕමනා කරන සීලුම රෙදි පිළි ආදී දේවල් ඒ වෙනුවෙන් මිනිසුන්ට ගිහිල්ලා පරිත්‍යාග කරලා එන්න ස්වාමීන් වහන්සේලා කටයුතු කරා. එතෙන්දී ස්වාමීන් වහන්සේලා පොඩි දරුවෝ ගැනත් හිතන්න අමතක කරේ නැහැ. මෙන්න මේ වගේ
ඒ අයගේ විනෝදය පිණිස ඒගොල්ලන්ගේ පුංචි දරුවන්ට මොනවත් මෙතන තේරෙන්නේ නැහැ. ඉතින් ඒ දරුවන්ගේ සිත සුව පිණිස ඒ දරුවන්ගේ මනස සුවපත් කරන්න මේ වගේ සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් සානාසලා ගිහිල්ලා ඒ දරුවෝ වෙනුවෙන්ම පරිත්‍යාග කරලා ආවා. අනිත් එක ඒ අයට අවශ්‍ය කරන පියලි සලාක රෙදි වගේ දේවල් ඇරුණුකොට මේ වගේ උණු වතුර කේතලයක් උණු වතුර බෝතලයක් මේ වගේ දේවල් විශාල ප්‍රමාණයක් තවමත් අදටත් හෙට දක්වා තවත් දින කීපයක් ඉදිරියටත් ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සු වෙනුවෙන් මේ විදිහේ දේවල් දෙන්න සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් පාසල් යන දරුවෝ වෙනුවනුත් මේ වගේ පාසල් උපකරණ කට්ටලයක් ස්වාමීන් වහන්සේලාට හැකි පමණින් දරුවෝ වෙනුවෙන් පරිත්‍යාග කළා. තවත් කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ආදී දේවල් කටයුතු කරන ගමන් මේ දක්වා අපි කිසිම කෙනෙකුගෙන් අවශ්‍ය උපකාරයක් එහෙම නැත්නම් ආධාරයක් ගොඩක් වෙලාවට ඉල්ලුවේ නැහැ. ඉතින් මෙතනින් එහාට ස්වාමීන් වහන්සේලාට මේ කටයුතු තවත් කරගෙන යන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ අසරණභාවයට පත්වෙච්ච පුංචි දරුවෙක් වෙනුවෙන් හෝ ඒ වැඩිහිටි කෙනෙක් වෙනුවෙන් ආධාරයක් උපකාරයක් කරන්න ඉතින් මම සඳහන් කරන්නම් නුවරඑළිය මහමෙවුනා භාවනා අසුපේ අනුශාසක පින්වත් ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය 071 206යි 88යි 83 කියන දුරකථන අංකයේ ඔස්සේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ හරහා ඔබටත් පුළුවන් මේ පුණ්‍ය මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න. ඉතින් මම හිතන්නේ ඔබට ඒ වගේ කටයුත්තකට සහභාගී වෙනවා කියන්නේ ඒක මේ වගේ අවස්ථාවක කරනවා හැරෙන්නට යලිත් කිසි දිනක ඔබටත් ඒ වගේ අවස්ථාවකට මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයකදී අසරණභාවයට පත්වෙච්ච මිනිසෙක් වෙනුවෙන් උදව් කරන්නට හැකියාව නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මම එහෙම කියන්න හේතුව යටිත් තතාවක් අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයකට මේ රටපත් වෙවි කියලා. ඉතින් අපි යමු තව ගොඩක් දේවල් තියෙනවා. මෙතන වීලි සලාක මලු කීපයක් සූදානම් කරලා තියෙනවා. මේ ආදී වශයෙන් අපි පෙන්වන්නම් ස්වාමීන් වහන්සේලා කොහොමද මේවා මේ ඇසුරුම් කළේ කියන කාරණාවත්. ඉතින් ඒ වගේ දේවල් එක්ක ඔයගොල්ලන්ට මේක විනිවිදභාවයක් තුල දකින්න හැකියාව ලැබේවි. ඒත් එක්කම මම අර කිව්වා වගේ නැවත වතාවක් මම ආදරෙන් ඉල්ලා සිටිනවා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේකට කැමැත්තෙන් දායකත්වයේ දරන්න පින්වත් ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න මම පෙර සූදානම් කරු දුරකථන අංකය ඔස්සේ සහ මේ තිරේ යටින් දිස්සෙන දුරකථන අංකය ඔස්සේ කතා කරලා ඔබට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි එකතු වෙලා මේ අසරණ භාවයට පත්වෙච්ච මිනිසුන් වෙනුවෙන් යම් කිසි දෙයක් කරමු. මොකද අපිට දවසක ඉතුරු වෙන්නේ වගේ දෙයක් විතරයි. මොන දේවල් අපි ඒකට ඒක රාශි කරගත්තත් යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ආදී සියල්ලම හැරදාලා අපිට යන්න තියෙන ගමනක් ජීවිතයක් තමයි අපි හැමෝටම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය දිනවල අපි රට පුරාවටම දැක්කේ. ඉතින් පිනක් වගේ දෙයක් කරගෙන අපි ඒක රාශි කරගන්න ඒ කුසල් කර්මයන් අපිට නැවත ජීවිතයකට රැගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ගැන කල්පනා කරලා යම් කිසි කෙනෙක් වෙනුවෙන් ඔබට හැකිනම් එක් අයෙකු වෙනුවෙන් හෝ යම් කිසි දායකත්වයක් දරන්න ලොකු පුණ්‍ය කර්මයක් වේවි. ඉතින් ආදරයෙන් ඉල්ලා සිටිනවා එහෙම හැකියාවක් තියෙනවා නම් පින්වත් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන ඒකට ඉදිරිපත් වෙන්න කියලා. සසර කතරේ නිවන සොයන විරාගී හදවත ඔබේ රට සමය රැක දෙන මුර දේවතාවුන් වගේ කසාවතේ සිසිල මවන අපේ හාමුදුරුවනේ දෑත නලලේ තබා වදිනෙමු සංගම් සරණම් කියා. අතීතේ සිට මේ පොළව මතරන් අකුරින් නමලියෝ
ජාතියේ පනනල රකින්නට පෙරමුණේ රණහඩ තැබූ කිරුල දරනා රජවරුන් හට අවවාද අනුශාසනාදුන් වැවයිදා ගැබයා කලාරන් වැටයි ඔබ යතිවරුන් වැටකොඩොලු බැද දේශයේ වට සෙවනැල්ලවී ළඟරැඳූ බුදු පුතුනි ඔබ යෝධ බලයකි දේශයම ඔසවා තැබූ සසර කතරේ නිවන සොයනා විරාගී හදවත ඔබේ රට සමය රැක දෙන මුර දේවතා මුන් වගේ කසාවතේ සිසිල මවනා අපේ හාමුදුරු වනේ දෑත නළලේ තබා වදිනෙමු සංඝං සරණං කියා ගංවතුර ගලගලා ගම්බිම් යට වෙලා අසරණ වෙලා පන්සලම විය මහබෝ සෙවන පිස දමන්නට කඳුළුණු ඇසින් මඩවතුර මැද වැඩම කළ කරුණාව හිත තුල දරා බත් පතක් ඉදුණා පන්සල සෑම දින ඔබයි දෙවිවරු පොළවේ පැදුණ ධනපතිගෙන් ලැබුණ දානය බෙදා දුන්නේ සෙනෙහසින් මහා කරුණා ගුණ සුවද විහිදේ ඔබේ කරුණා හදවතේ නිවන දුර නිසා සංසාරයේ නතර වී ඉන්න අපේ දුක ළඟ හඬන වැළපෙන අපේ මහකන සං